සුබ දවසක් සියලු දෙනාට The Growing Guide YouTube channel එකත් එක්ක ඔයගොල්ලෝ එකතු වෙලා ඉන්නේ. ඉතින් අද බලමු අපි කොහොමද ගෙවතු අපි ගෙවත්තේ පැලයක් වගා කරාම අපි හැමෝම ආසයි පැලේ හොඳට වර්ධනය වෙනවා දකින්න. ඉතින් ඒකට අපිට උදව් වෙන ඉතාමත් හොඳ පොහොරක් ගැන තමයි අද මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. අපි දන්නවා පැලයක් ගත්තම ඒකට පෝෂක පදාර්ථ විශාල ප්‍රමාණයක් ඕනි පැලයක් වර්ධනය වෙලා අවසානයේ ඵලදාවක් ඒකෙන් ලබා ගන්න. ඉතින් වර්ධක අවධියේදී පැලයකට අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ තියෙනවා. ඊළඟට මල් හට ගන්න අවධියේදී අත්‍යවශ්‍ය පෝෂක පදාර්ථ තියෙනවා. ඊපස්සේ ඒකේ ඵල හට ගන්න අවස්ථාවේදී අවශ්‍ය පෝෂක පදාර්ථ තියෙනවා. ඉතින් මේ කොයි අවධියේ ගත්තත් විශේෂයෙන් අවශ්‍යම පෝෂක පදාර්ථ සංඝටක තුනක් තියෙනවා. ඒ තමයි NPK නයිට්‍රජන්, phosphorus, potassium කියන NPK අගය පැලයකට ඉතාමත් අත්‍යවශ්‍යයි. ඉතින් මේකෙදි නයිට්‍රජන් ගත්තම අපි දන්නවා නයිට්‍රජන් තමයි පැලයක් වර්ධනයට උදව් කරන පෝෂක පදාර්ථය. කියන්නේ පැලයක් කුඩා කාලේ ඉඳලා මල් හට ගන්න අවධිය වෙනකන් නයිට්‍රජන් බහුලව පොහොරක් අපිට යොදනවා නම් අපිට පුළුවන් පැලේ ඉතාමත් හොඳින් වර්ධනය කරගන්න. ඉතින් මේ නයිට්‍රජන් වලින් වෙන දේ තමයි එකක් පැලේ වර්ධනය ඇති කරනවා. ඒ වගේම පැලේ හොඳ කොළදාවක්, හොඳට කොළ හැදිලා හොඳ කොළ පාට විශාල කොළ අපි ඔයගොල්ලෝ දැකලා ඇති හොඳින් වර්ධනය වෙච්ච පැල. ඉතින් මේවට මේ වගේ හොඳින් වර්ධනය වෙච්ච පැලයක් අපිට හදා ගන්න නම් නයිට්‍රජන් කියන සංඝටකය නැත්නම් නයිට්‍රජන් කියන පෝෂක පදාර්ථය පැලයකට අත්‍යවශ්‍ය කාරණාවක්. එතකොට දැන් ඔයගොල්ලන්ට තේරෙනවා ඇති අපි පැලයක් ඉක්මනින් වර්ධනය කරගන්න නම් අපිට කරන්න වෙන්නේ නයිට්‍රජන් බහුල පොහොරක් යොදා ගැනීම. එතකොට ඒකට සුදුසු ඉතාමත් පෞද්ගලිකව මාත් පාවිච්චි කරන පොහොරක් ගැන තමයි අද ඔයගොල්ලොත් එක්ක මම කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ. ඉතින් මේ පොහොර කොහොමද අපි හදාගන්නේ? ඊට පස්සේ ඒක පැලයකට යොදන ආකාරය මම දැන් මේ ඉස්සරහට වීඩියෝ එකේ ඔයගොල්ලොත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙනවා. ඉතින් අපි මුලින්ම බලමු කොහොමද මේ පොහොර වර්ගය මොකද්ද? ඊට පස්සේ මේක කොහොමද අපි පැලයකට යොදන්න කලින් කොහොමද මේක අපි පොහොර හදාගන්න කියන එක අපි දැන් බලමු. හරි, මම අද ඔයගොල්ලන්ට කතා කරන්න ඔයගොල්ලන්ට කියලා දෙන්න පොහොර තමයි නියුට්‍රෝ ප්ලස් කියන මේ පොහොර. ඉතින් මේකේ මේ ලේබල් එක බැලුවම ඔයගොල්ලන්ට පේනවා මේකේ NPK අනුපාතය දාලා තියෙනවා. ඒක තමයි NPK අනුපාතය 30ට 10ට 10. ඒ කියන්නේ නයිට්‍රජන් 30කුත් phosphorus 10කුත් potassium 10කුත් ඊට පස්සේ plus T. මේ plus T කියන්නේ trace elements. ඒ කියන්නේ micro nutrients අපි කියන්නේ ශුද්ධ පෝෂක පදාර්ථ. ඒ කියන්නේ iron, zinc, copper, boron වගේ ඒවා. ඒවට තමයි trace elements කියන්නේ. ඉතින් ඔයගොල්ලන්ට පේනවා ඇති මේකේ නයිට්‍රජන් අගය වැඩි phosphorus සහ potassium වලට වඩා. ඒතකොට නයිට්‍රජන් වැඩි නයිට්‍රජන් ප්‍රමාණයක් මේ පොහොරේ තියෙනවා. 30ට 10ට 10 තමයි අනුපාතය NPK අනුපාතය තියෙන්නේ. මේක ඊට පස්සේ මිල ගණන් අපි පොඩ්ඩක් පරීක්ෂා කරොත් සාමාන්‍ය ඔයගොල්ලන්ට මේක වෙළඳ පොලේ රුපියල් මම දැන් මේක මිලදී ගන්න රුපියල් 330ක විතර මුදලක් වැය වුණා මට. මේක අපි සාමාන්‍යයෙන් සතියකට එක වරක් වගේ සතියකට දවසක් වගේ තමයි සතියකට වරක් තමයි අපි යොදන්නේ. අපි යොදනකොට තේ හැන්දෙන් එකක් වගේ ජලය ලීටර් එකක් සඳහා අපි භාවිතා කරන්නේ. ඉතින් මේක වෙළඳ කියන්නේ විවිධ නාම යටතේ ඔයගොල්ලන්ට වෙළඳ නාම යටතේ ඔයගොල්ලන්ට වෙළඳ පොලෙන් මිලදී ගැනීමේ හැකියාව තියෙනවා. එතකොට මේකේ තියෙන මේ කුඩු වල පාට වෙනස් වෙන්න පුළුවන්. ඉතින් එහෙම වෙනස් වුණා කියලා කලබල වෙන්න එපා. මේකම නියුට්‍රෝ ප්ලස් කියන එකම අවශ්‍ය නැහැ. ඔයගොල්ලෝ වෙළඳ පොලට ගිහලා වෙළඳ මහතාගෙන් ඉල්ලන්න නයිට්‍රජන් වැඩිපුර තියෙන පොහොරක් ඔයගොල්ලන්ට පැලවලට යොදන්න දෙන්න කියලා. එතකොට මේ වගේ අනුපාත හුඟක් වෙලාට මේ නයිට්‍රජන් බහුල තියෙන පොහොරවල මේ අනුපාතය නයිට්‍රජන් වැඩි අනුපාතයක් තමයි තියෙන්නේ. එතකොට NPK අගය අනිවාර්යයෙන් වෙළඳ ලේබලේ තියෙනවා. එතකොට නයිට්‍රජන් වැඩි සහ phosphorus potassium ඊට සාපේක්ෂව අඩු ප්‍රමාණයක් තියෙන පොහොරක් ගන්න. එතකොට මේ වගේ තේ හැන්දක් තමයි අපි ජලය ලීටර 1කට අපි පාවිච්චි කරන්නේ. තේ හැන්දක් හෝ තේ හැඳි භාගයක් මම සාමාන්‍යයෙන් මගේ අත්දැකීම අනුව මම සාමාන්‍යයෙන්
ලීටර වතුර ලීටරයක ජලය ලීටරයකට මේ වගේ තේ හැඳි එකක ප්‍රමාණයක් මම භාවිතා කරනවා. ඊළඟට මේ වගේ කප්පයකට අපි මුලින්ම ජලය පුරවාගෙන ඊට පස්සේ ඒකට අපි නීට්‍රෝ ප්ලස් පොහොර ටික දාගෙන මේ වගේ හොඳින් කවලම් කර ගැනීම ඊළඟට අපි සිද්ධ කරන්න ඕනේ. ඔගොල්ලෝ විශේෂයෙන් මතක තියාගන්න අපි මේක යොදන්න ඕනි වර්ධක අවධියේ තියෙන ගසකට. ඒ කියන්නේ ගස මල් පල දරන්න කලින් තියෙන අවධියේ තමයි ගස වර්ධනය කරගන්නනේ අපිට අවශ්‍ය. එතකොට ඒ සඳහා තමයි අපි මේ වගේ නීට්‍රෝ ප්ලස් නයිට්‍රජන් බහුල පොහොරක් භාවිතා කරන්නේ. ඊළඟට අපි ස්ප්‍රේ කෑන් එකකට මේක පුරවා ගන්න ඕනි. ඊට පස්සේ අපි මෙන්න මේ අපේ කප් එකෙන් ගත්ත ටික අපි කවලම් කරගත්ත පොහොර ටික දියර පොහොර අපි මේ වගේ ස්ප්‍රේ කෑන් එකකට දාලා මදි ටිකට නැවත ජලය පුරවා ගැනීමක් ලීටරයක් දක්වා ජලය පුරවා ගැනීමක් අපි සිද්ධ කරන්න ඕනි. ඊළඟට බලමු කොහොමද මේක අපි ජලය අපි අපේ පැලයකට යොදන්නේ කියලා. ඉතින් මේ ඔයගොල්ලන් දකින්න මගේ වගාව තියෙන 9 මිලිස් පැලයක්. ඉතින් මේකට අපි දැන් බලමු කොහොමද නියුට්‍රෝ ප්ලස් පොහොර දියර පොහොර එක අපි යොදන්නේ කියලා. මේකෙදි අපි මෙන්න මේ පත්‍ර වලට හොඳට තෙමෙන ආකාරයට තමයි අපි මේක ස්ප්‍රේ කරගන්න ඕනි. ඔගොල්ලන් මේක පත්‍ර වලටත් ඔයගොල්ලන්ට යොදන්න පුළුවන්, මුල් වලටත් යොදන්න පුළුවන්, දෙකටම අවශ්‍ය නම් යොදන්න පුළුවන්. ඒක ඔයා කැමති විදිහට එක් කරන්න පුළුවන්. මේක මතක තියාගන්න ඔයා උදේ වරුවේ දානවා නම් වඩාත් හොඳයි. සාමාන්‍ය උදේ 9:00 10ට කලින් වගේ මේක ශාක සඳහා යොදනවා නම් වඩාත්ම හොඳයි. මොකද අවුවත් එක්ක හුඟක් වෙලාට අවුව වැඩිවීමත් එක්ක සමහරට මේවා අපි පොහොර යොදුවම ඉක්මනින් වේදිලා යන්න පුළුවන්. ඉතින් මේ වගේ එකක් වැඩි කාලයක් ඇතුළත පත්‍රය රැඳිලා තියෙනවා. පූටිකා විවෘත වෙලා තියෙනවා. එතකොට ඒ තුලින් මේ පෝෂක පදාර්ථ පැලයට උරා ගැනීමක් සිද්ධ වෙනවා. හරි. දැන් ඉතින් ඕක තමයි මට ඔයගොල්ලන්ට කියන්න ඕනේ. ඉතින් මම හිතනවා ඔයගොල්ලන්ට හොඳ අදහසක් එන්න ඇති කියලා. ඔයගොල්ලන්ගේ වගාවේ පැල සඳහා කොහොමද ඉතාමත් ඉක්මනින් වර්ධනය කරන්න යොදන්න ඕනේ සුදුසුම පොහොර මොකක්ද කියන එක මේ වගේ වීඩියෝ එකකින් අපි තව සෑහෙන අපිට වගාවන් සම්බන්ධයෙන් කතා කරන්න තියෙනවා. මේ වගේම තවත් වීඩියෝ එකකින් ඔයගොල්ලත් එක්ක හම්බ වෙන්න. සියලු දෙනාට සුබ දවසක්.